යෝ මැද්දෙන් ආ මම මුගේ බ්ලොග් එකට මගේ මේක මචං අපි ගැව්වේ ගෙලින්ම ඇවිල්ලා මිස්ටර් විදු channel එකේ ලක්ෂය ගැව්වා අපි එක සින්දුවෙන් මිස්ටර් විදු නෙවෙයි විදු මියුසික් නේද මිස්ටර් විදු මාර achievement එක මාරම achievement එක තෙත්තේ achievement එකක් අතර මේක මේත් මේ third floor එක උඩම තට්ටු rooftop එක අත් උඩ මෙයා තමයි අපිට මේ රස්තික සංග්‍රහ කරේ හරි අමාරුයි අයිබෝවන් ඉතින් ඔන්න ගොඩක් කාලෙ පස්සේ මේ vlog එකක් ගෙන අපි ඉන්නේ අතුරු ගිරියේ ඉන්නේ අපි මේ ක්ලයන්ට් කෙනෙක් වැඩකට ආවා අතුරු ගිරියේ ඉන්නේ ඔන්න ගොඩක් කාලෙ පස්සේ දැන් vlog එකක් ගෙන ආවා මේ විදිහට අද අපි යනවා තව ටිකකින් සාමාන්‍යයෙන් අපි දවස් 10ක් විතර මේ හිටියේ තව ටිකකින් අපි යනවා කොහෙද විදුලා ගෙවලා කැලණි මුල්ලනේ ඔය කැලණි මුල්ලට යනවා අද අපි ඒ තමයි ඉන්නේ රෑ අපි ගිහලා බලමු මේ මොකද වෙන්නේ කියලා අද සාමාන්‍යයෙන් අපි විදුත් එක්ක අද පොඩ්ඩක් ඇවිදලා ඒ ටික කරලා සාමාන්‍යයෙන් අද වීඩියෝ එකක් ගහන්නත් තියෙනවා. යාගේ ප්ලේ බටන් එකත් ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය වැඩ ටික කරනවා. මේ ලොග් එක අපි ඉක්මනට දානවා. ප්ලේ බටන් එක අන්බොක්ස් කරන වීඩියෝත් එක්ක අපි ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. මේ සෝරි කියන්න ඕනේ ගොඩක් කාලයක් තමයි වීඩියෝ එකක් ගේන්නේ. ලොග් දාන්න හරි කම්මැලි ගහලා දෙන එඩිට් කරන්න කම්මැලි. මම පොඩ්ඩක් මෙතන ලොකේෂන් එකක් පෙන්නනවා ඔයාලට. ගයිස් මේ ලොකේෂන් එක මයි කාර්යක දෙනවා. මේ විදිහට තමයි. ඉස්සරහ එන්න. මේ ඉන්නේ දිනක දන්නවනේ මේ ඉන්නේ ඉසුරු අයියා ඉසු බොයි එලගෙරි කොහොම හරි කවන්නේ මේ අපි මේ දවස් ටික හිටියේ මෙහෙ හිටියේ මෙයා තමයි අපිට මේ දවස් ටික සංග්‍රහ කරේ හරි අමාරුයි අද වහින්න යන්නේ කොහොම හරි කවන්නේ ගයිස් අපි යන් ලස්සනයි නිස්කලංකයි මේ පැත්ත මේ අලුතෙන් ගත්ත ගේ මම මේ අලුතෙන් මේ ගේ ගත්ත එක්කනත් එක වීඩියෝ එකක් කරන්න අනිවාර්යයෙන් ගේ ඉන්න පුංචි බබා ඉන්නවා ගයිස් අපි බලමු අද අපේ ලයිෆ් එක ඩේ ලයිෆ් එක මොන වගේ දේද කියලා එලකිරි අපි සෙට් වෙමු ඉතින් ඔන්න මේ යාළුවෙක් ඉන්නවා ඔයාලා දන්න කෙනෙක් අපි පෙන්නන්න අපි පොඩ්ඩක් අපි උඩ තට්ට වෙන හායි කොහොමද අඳුරනවා දෙන්නේ ලොග් ගවේෂ් අපිට නන්න මේත් මේ third floor එක උඩම තට්ටු rooftop එක අත් උඩ ඉතින් මොකද වෙන්නේ ගොඩක් කාලෙ හම්බුනේ සෑහෙන කාලෙකින් හම්බුනේ ඇයි ලොග් දාන්න නැත්තේ මේ vlogs දාන්න ඕනේ දැන් මම දානවා මම දැන් මගේ අර ප්‍රයිම් ගයියව මට අමතක කරලා හිටියේ මම දැන් ආයෙ වීඩියෝස් දානවා ගොඩක් දානවා මේ දවස් ටික මේ හිටිය අපි ගයියලත් එක්ක හිටියේ මේ ලස්සන ලොකේෂන් නැත්නම් ඉතින් guys අපි ඔන්න අතුරුගේ දේ හිටියේ දැන් අතුරුගෙන් පිටත් වෙනවා දැන් අපි යන්නේ විදුලාගේ ගෙදර අපි දැන් විදුව කියන එහෙ නැතුව අපි හොටෙල් එකට යන්න කියලා කියන්නේ එහෙ නැවතෙන්න යන කතාවක් කරන බත්‍රමුල්ල කොහේ හරි කවන්න අපි නැවතට දාත්තිම එච්චරයි අපි අද ඇත්තරම විදුවගේ ප්ලේ බටන් එක ඇවිල්ලා ප්ලේ බටන් එකෙන් දෙවෙනි ප්ලේ බටන් මම විදුව මියුසික් channel එකේ මට මතක විදිහට එක වීඩියෝ හරි උඩරිම දෙකයි තියෙන්නේ ඒ දෙවෙනි channel එකේ ඒ වීඩියෝ එකෙන්ම තමයි ආ ප්ලේ බටන් එක තමයි ආදරේ විසක් හැම දැන් මේකේ ඒ ප්ලේ බටන් එක ඇවිල්ලා අපි ඒ හින්දා තමයි හදිස්සියේ යන්නේ මේක පොඩි රිවිව් කරලා පොඩි වීඩියෝ එකක් ගහලා ෂෝට් වීඩියෝ එකක් ගහලා දාන්නේ anyways guys අපි ගිහලා බලමු මොකද වෙන්නේ කියලා ඔයාලා ආදරේ කරන විදිහට අපි ගිහලා බලමු guys මේ අපි යනවා යන ගමන් තියෙන්නේ තව විනාඩි 6ක් වගේ පෙන්නයි ඒක කොපිරයිට් එක දෙන්න මිස් කරගමු කොහොමද කවන්නේ මේ පැත්ත මාර ලස්සනයි හරිද මේ සිනෙක් කැම්පස් එක පැත්තෙන් යන්නේ අපි හිටියේ උදේ අතුරුගිරියේ නැත්තම් මාළඹේ හිටියේ තව ටිකකින් එනවා දැන් පෙන්න මේ හින්න යන්නේ දැන් මේ ක්ලයිමේට් එක මාර ලස්සනයි කොහොමද නයිස් නේද ගන්න කොහොමද ආර ලස්සනයි මම ඇත්තටම මාරම කැමතියි ඒ කියන්නේ මම මේ දවස් ටික මාර වැඩ ගොඩක් හිටියේ බිස්නස් වලට හිර වෙලා හිටියේ දවස් 5ක් විතර මම හිටියා මාරව ස්ට්‍රෙස් එක අඩු වුණා කියන ඔයාලට මම කියන්න දෙන්නේ කොහේ හරි යන්න සල්ලි මත්තේ වෙන හෙන්නවා සමහර දේවල් දෙනවා සල්ලි මත්තේ වෙන ඇහිලා එපා වෙනවා හරිද ස්ට්‍රෙස් එක අඩු කරන්න යන්න ඇවිදින්න හරිද තමන්ට වාහනයක් තියෙනව නැත්නම් දාන්න ඇවිදින්න තියෙන විදිහට ඇවිදින්න තමයි ලොකු සල්ලිකාරයෙක් වෙන්න පුළුවන් අපි ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි තියෙන විදිහට ඇවිදින්න මොකද නැත්නම් දවසක අපිට ඉතුරු වෙන්න ඕන ඕවා විතරයි හරිද ඒ හින්දා පස්සේ පොස්ට වෙන්න බෑ ඇවිදින්න දැන් අද අපි ස්පිරි ආතල්ලයක් දානවා විදු එක්ක ඔයාලා බලන්න පුළුවන් ලොග් එකේ එනේ කොහොමද කවන්නේ අපි ගිහලා සෙට් වෙමු ඉලකිරි guys අපිට මේ විදුලා ගෙදරට කලින් පුංචි බඩගින්නක් ආවා. ඉතින් සත්තනවා මේකට. අස්නේ මේක. බඩේ නේ කැලක් කරනවා. ලොකේෂන් එක වලට බන්න. අසනේ. චිල්නේ. ආලසනේ ප්ලේස් එකේ මම හිතා මේ හරිය කොහෙද දන්නේ නැත්තම්.
මේ හරි ඇත්තරම මොකක්ද මේ කියන්නේ? දන්න එලි බලමු. තමයි ය. හරි. 2 hours later. යෝ මැද්දෙන් ආ මම මුන්ගේ බ්ලොග් එකට දැන් බෝ හොයන්න තමයි ලොග්ගේ පටන් ගත්තේ බෝ ගන්න. අම්මා එමද අපි ගන්න ඔය කඩන්න දෙන එක දෙන්න කඩන්නකො. කඩන්න මොකක්ද තියෙන්නේ කොතෙන්ද? කන්න කවුරු ඉන්නවද ප්ලේ බටන් එක මගේ ලේබට් මගේ නේ මෙයාගේ. මගේ මේක මචං අපි ගැව්වේ ගෙලින්ම ඇවිල්ලා මිස්ටර් විදු channel එකේ ඔව්. ලක්ෂය ගැව්වා අපි එක සින්දුවෙන් මිස්ටර් විදු නෙවෙයි විදු මියුසික් නේද? මිස්ටර් විදු ආ විදු. මට කියන්නේ මගේ channel එක හරි. හරිද අපි ඔන්න දාන දොඩම් ගෙඩියක් කන්න ඕනද? ඒක මාතුකා කරගන්න බා හරි සර් දොඩම් ටීම් බයි. හරිද අපි කොහමරි ලක්ෂ ගැව්ව එක සින්දුවෙන් ප්ලේ බටන් එක ගත්තා ප්ලේ බටන් එක ආවා මං හිතන්නේ ලංකාවේ පළවෙනි එක channel දෙකයි තියෙන ලංකාවේ ප්ලේ බටන් එක ගත්ත එක සින්දුවෙන් එකක් අච්චර. ශාන් අයියාගේ SPMP channel එක අනිත් එක මේක ශාන් අයියාගේ SPMP channel එකෙත් කලින් හැබැයි බ්ලොග් එකක් දාලා තියෙනවා. ඒතකොට එක වීඩියෝ එකෙන් ප්ලේ බටන් එක ගෙනාව පළවෙනි channel එක තමයි මිස්ටර් විදු එක. අනිවාර්යෙන් ඒක තමයි අපි නාද කඩන්න. මාරම ඇචීව්මන්ට් එකක්. මාරම achievement එකක් තෙත්තේ achievement එකක් අතර මේක හරිම සතුටුයි. ඉතින් එච්චරයි අපි දැන් යන්නේ මේක කඩන්න. කඩද්දි ගහන පොඩි ෂෝට් වීඩියෝ එකක් අල්ලලා. ඔව් ඒකත් බැලුවේ නැත්නම් බලන්න ගිහිල්ලා ඒක අනිවාර්යෙන් කවුරු කරන්න කියලා දන්නා මේ පැත්තෙන් ඩයල් එක. ඒකත් බලන්න අපි දැන් යන ගමන් ඉන්නේ OGF පැත්තට. අපි දන්නේ අපි කොහේ ආයිද කොහේ නතර වෙයිද අපි මුකුත් දන්නේ නැහැ. වහිනවා. ඔව් තව පිටිපස්සේ කොල්ල දෙන්නේ එක කොල්ලෙකුයි තව කොල්ලෙක් සහ කොල්ලෙක් සහ කොල්ලෙක් කියන හිතාගෙන ඉන්න කොල්ලෙක් ඉන්නවා. අපි යනවා අඩු මාර ලස්සනනේ බං අර පැත්ත ඊකට වෙනවා. ඉතිරිනේ ට්‍රැෆික් එක නැත්තම් ඊට ලස්සනයි. හරි අපි යන ගමන් ඉන්නේ අපි ගිහිල්ලා එනං OGF එකට අපි යන්න හිතාගෙන අපි දන්නේ කොහේ ආයිද කියලා පොඩ්ඩක් හරි OGF එක කොහේ හරි ආයි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න එපා කිසිම දෙයක් මුගේ අපි එනං අර ඒක වයි. ගිහිල්ලා සෙට් කරමු. අයිබෝවන් ඔන්න ගෙනවා. ගොන්න ගෙනාව ප්ලේ බටන් එක. ලේවට් එක අයිව hina වෙන්නේ. මම ඉතින් සතුටින් ඉන්නේ ප්ලේ බටන් එක කරපස්සේ ඕන මිනිස්සේ සතුටුයි. ඇස්සලෙන් පේනවා. සින්දුවෙන් එක සින්දුවෙන්. එලගරි වාසි සුපිරි ඔන්න ගෙනල්ලා තියෙන ප්ලේ බටන් එක දැන් විදු මියුසික් මම ගන්නවා විදු ගේමින් විදුව දන්නවා තා කවුද දන්නේ? විදුව දන්නවා ගේමින් විදුව දන්නවා මිස්ටර් විදුව දන්නවා ඔක්කොම ඔය ඔක්කොම කලින් තමයි දන්නේ. ගේමින් නවිදවද නවිදුව දන්නේ ඔය ඔක්කොම කලින් හරි අපි ප්ලේ බටන් එක අන්බොක්ස් කරන්නනේ අපි කඩමු. කඩමුනේ කඩමු මේ ප්ලේ බටන් එක ගන්නම සෑහෙන මාන්සි වුණා මෙතන අබ්දුල්ගේ දායකත්. ඔව් රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා අපි නයිෆ් එකෙන් හරි එලගිරි අම්මා සුවඳ බලංකෝ මේක හරි ඉතින් අර ස්පොන්ජ් එක තියෙනවා සර්ටිෆිකේට් එකක් තියෙනවා ඒ ටික අයින් කරලා පස්සේ වෙන්න තියෙන බඩු টপ බඩු මේක අරල්ලා බ්ලොග් වල දාන්න බං කට්ටිය මම ළමයි කියලා කරලා මා පුරේ අයින් කරමු. ඉස්සර එක ලොකුයි හරිද දැන් ප්ලේ බටන් එක නෑ කලින් කැලේ නෙමෙයි කැලේ දැන් ලොකුයිද ඉස්සර ප්ලේ බටන් එක ලොකුයි දැන් පොඩි ඔව් අන්න ඒකයි සීන් එක ඉස්සර දැන් මං ගාව තියෙන්නේ කලින් ලොකු එකක් දැන් මේ හරි අපි සීරියස් කතාව සීරියස් හරිද? දැන් මට දෙන්න පොඩ්ඩකෝ. මම දැන් මේක කරන්න එක්කම. හරි විදු මාව මුලින්ම හම්බෙන්නේ 2000 කීයද? අපි කීයද 2023 වගේද ඒ වගේනේ හරි මුලින්ම විදුව හම්බෙනවා. එතකොට ප්ලේ බටන් තිබ්බේ එකක්. හරිද? ඒක හම්බුනේ මොකේද? ඒක අපේ ගේමින් channel එකට දැන් ගේමින් channel එක නෑ දැන් දැන් තියෙන විදු channel එකයි ඒව ඔන්න දැන් තියෙන්නේ විදු channel එකයි මිස්ටර් විදු channel එකයි විදු vlog channel එකයි ඒ තමයි මේන් යන්නේ හරි ඒ කොහොම හරි කවන්න දැන් හරි මේ වීඩියෝ බලන කෙනෙක් කියන්න තියෙන්නේ මොකද්ද මේක ඇත්තටම කට්ටක් කාලා ගත්ත ගේමක් ඔව් මේක ඇත්තටම කට්ටක් කියන්නේ මේක ඇවිල්ලා මචං අපි එක සින්දුවෙන් කරාට ඒ සින්දුව ඇතුළේ ලොකු මහන්සියක් තිබ්බා අපි ඒ සින්දුව කියමු මොකද්ද කියලා
එක සුරලෝක එක ඇයි අපි ඉන්න සුරලෝක මෙහයාවේ මැරිලා හින යන බල දිබං අපපු පාර හැරිලා ගැනු බඩ පෙන්න්නගෙන දිනක වැරදිනම් ඔකටද සාරියක තිබෙ බට ඇරිලා හිනා යන බලද්දිබං අපපු පාර හැරිලා හිනා යනවා බලද්දි ආවපවස් ඒක මාරු ඒක මට පාදන්නත නොන්ඩි ඒ බාස්ටික ලිවලද ඒ බාස්ටික ඒ බාස් කැනති ඔක්කො මමල ලියන මගේවටික එම තමයි ඉතින් සතුරේ සතුරේ සතුරු මරක් ළඟම එක ගොඩ ඇද මාර සතුරේ කොහමරි කවන්න මේ විදුව වීඩියෝ එක අවසාන පාර්ට් එක යන්න තියෙන මොකද මේ ගේමක් ගන්න කොල්ලෙට් එක කියලා මොකද මේක අපි ආතල්ලයක් නෑ නෑ ආතල්ලයක් පමණක් නෙමෙයි මේක මේ ගේමක් ගන්න කොල්ලට අනිවාර්යෙන් ලොකු මොටිවේෂන් එකක් ඉතින් සබ් මේ ප්ලේ බටන් එකක් කියන්නේ මචං ඒක පට්ට ඇචීව්මන්ට් එකක් අපි වගේ ෆීල්ඩ් එකක ඉන්න කෙනෙක්ට සාමාන්‍ය කෙනෙක්ට අවෝඩ් එකක් හම්බ වෙනවා වගේ තමයි මේකත් අවෝඩ් යන්නේ ඉතින් මේ වගේ දේවල් වලට දිනන්න පුළුවන් මේ ඔයා කැමති ෆීල් එක ඔයා ඉන්න ෆීල්ඩ් එකේ ඔයා කැමති දෙයින් දිගටම කරගෙන යන්න නවත්තන්න එපා නැවැත්තුවොත් කොතනම හරි වෙලාවක ඔයාලට බාධා එන්න පුළුවන් කට්ටිය වචන කියන්න පුළුවන් ඒවා මේ වෙන්න පුළුවන් නේ හිත රිදීම් වෙන්න පුළුවන් කිසිම තරක නවත්තන්න එපා අල්ලන් ඉන්න ගේම ගන්න එක ගලක් නෙමෙයි ගල් 10ක් විතර තියාගෙන ඉන්න මම මචං මම සින්දු රන් නෙමෙයි ගන්න මම රෝස්ටිං channel එකක් කරන එක ගලයි ඔක්කොම කරනවා නේ සින්දු කරනවා තව මම මාකටිං වැඩ කරනවා වීඩියෝ ඇඩ්ස් එකේ ඒ ඔක්කොම ටික කරනවා ඒ වගේ අල්ලන් ඉන්න ගේම ගන්න ඔයාලට පුළුවන් මීට වඩා ලොකු ඇචීව්මන්ට් වලට යන්න අල්ලන් ඉන්න ගේමක් ගහන්න පුළුවන් ඔයාලට මීට වඩා ලොකු ඇචීව්මන්ට් එකක් ඉතින් ඒ වචනත් එක්ක අපි වීඩියෝ ගෙන් කරනවා ඉතින් ඔයත් අල්ලන් ඉන්න අනිවාර්යෙන්ම හරියනවා මේ වගේම මොකක්ද අල්ලන් වීඩියෝ එක අල්ලන් ඉන්න හරියට කොහොම හරි කවන්න මේ විදු අපි අම්මු 1 මිලියන් අනිවාර්යෙන් ඊළාට මේ දැන් අරකෙත් ලක්ෂ 5ක් ළඟයි විදු එකේ ඒකේ 1 මිලියන් ප්ලේ බටන් එක හම්බ වෙනවා හරි එලා කරේ එහෙනම් ජය වේවා